ආයුබෝවන් සියලුම දෙනාටම අද අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න මේ කාරණාව ගැන කතා කරොත් ඇත්තටම විශ්වය තුළ තියෙන කියන්නේ විශ්වය තුළ හටගන්න යම් යම් බලවත් ස්ථාන ඒ කියන්නේ මේ පෘථිවි තලය තුළ තියෙන නොයෙකුත් ස්ථාන තියෙනවා. ඒ කියන්නේ අපේ ලංකාදීපයේ තියෙන එක් ස්ථානයක් තමයි රුවන්වැලි මහා සෑ පුදබිම කියන්නේ. ඉතින් මේ රුවන්වැලි සෑ පුදබිම ගැන කතා කරනවා නම් මේ බල කේන්ද්‍රස්ථානය හැදිලා තියෙන්නේ එක් ස්ථානයක් මූලික කරගෙන. ඉතින් ඔයාලා දන්නවා ඇති පිරමීඩ ක්‍රමය ගැන ඊජිප්තු ක්‍රමවේද අනුව මේ විශ්වයේ තියෙන ආකර්ෂණ ශක්තිය ගෙන්නන්න පුළුවන් ප්‍රබලම විදිහ තමයි මේ ත්‍රිකෝණාකාර හැඩයෙන් යුක්ත විදිහට නිර්මාණය කරපු ස්ථානවලට ප්‍රබල විශ්ව ශක්තිය ක්‍රියාත්මක වෙන බව තාම සුවිශේෂී ආධ්‍යාත්මය සම්බන්ධව හසල දැනුමක් තියෙන පුද්ගලයෝ දැන සිටින කාරණාවක්. ඉතින් මේ විශ්වය සම්බන්ධව කතා කරනවා නම් මේ විශ්ව ශක්තිය ගෙන්නන්න පුළුවන් යම් යම් ක්‍රමවේද භාවනාව ගත්තත් භාවනාවෙත් ආසන තියෙනවා. ඒ ආසන අති විශේෂ අති ප්‍රබල ආසන වෙනවා. එතකොට එක් ආසනයක් තමයි මේ මහා රාවණ දිව්‍ය රාජෝත්තමයන්ගේ ආසනයක් වන මේ